Hi guys! අද මම යන්නේ රිවර්ස්ටන් පැත්තට. ඉතින් මාතලෙන් හැරිලා රිවර්ස්ටන් පැත්තට යද්දි මුලින්ම අපිට බලන්න හම්බ වෙන්නේ මෙන්න මේ බඹරකීරි දිය ඇල්ල. මේක මීටර් 3ක් විතර උස ලස්සන දිය ඇල්ලක්. ඔයා රිවර්ස්ටන් එනවා නම් අනිවාර්යයෙන්ම මේකත් බලාගෙන යන්න. රිවර්ස්ටන් වලට යන පාර අයිනෙම කිතුල කියලා කඩයක් තියෙනවා. හරිද? දැන් මේකේ කිතුල් වලින් හදන ඕන කෑමක් තියෙනවා. කිතුල් හකුරුද, පැණිද, යෝගර්ට්ද, බිස්කට්ද, රාද ඕන එකක් තියෙනවා. මේක අනිවාර්යයෙන්ම චෙක් කරන්න. මෙතන බඩු නම් මාරම ක්වොලිටි. ඔන්න අපි දැන් රිවර්ස්ටන් ඇතුළට යන්න හදන්නේ. ඉතින් යන්න කලින් මුලින්ම ටිකට් එකක් අරගෙන යන්න ඕන. රිවර්ස්ටන් කියන්නේ නකල්ස් කඳු පන්තියේම කොටසක්. ඒ කියන්නේ මේක යුනෙස්කෝ ලෝක උරුමයක්. මේක වර්ල්ඩ් හෙරිටේජ් සයිට් එකක් නිසා රිවර්ස්ටන් වලට විතරක් ආවේනික සත්තු, ගස්, කුරුල්ලෝ වගේ දේවල් ඔයාට මෙතෙන්ට ආවොත් බලා ගන්න පුළුවන්. ඉල්ලන්නකො උඩට ගිහලා කියන්නකො අයියේ හරි අමාරුයි පල්ලයට ය아가න්න කියලා. කියන්න කූඩල්ලේ කාව කෑවා. ඒ වගේම තමයි රිවර්ස්ටන් සාමාන්‍යයෙන් සීතල හුලම් පිරිච්ච තැනක්. හැබැයි අපි ගිය දවසේ නම් ඔය මොකක්වත් නැහැ. අපි රිවර්ස්ටන් ගියේ ඔක්තෝබර් මාසේ. ඉතින් ඔක්තෝබර් මාසේ මේ විදිහට තමයි රිවර්ස්ටන් තිබ්බේ. සමහර විට අද දවසේද නැත්තම් අපේ මොකක් හරි අවුලක්ද දන්නේ නැහැ. රිවර්ස්ටන් එන්ට්‍රන්ස් එකේ ඉඳන් රිවර්ස්ටන් ටවර් එකට, ඒ කියන්නේ උසම තැනට කිලෝමීටර් 2ක් 3ක් විතර ඇවිදින්න තියෙනවා. ඉතින් මේ රිවර්ස්ටන් ටවර් එක තියෙන තැන මීටර් 1400කටත් වඩා උසින් තියෙන්නේ. ඒ කියන්නේ මෙතන තමයි රිවර්ස්ටන් වල උසම තැන. මෙතන ඉඳන් ඔයාට ලස්සන 360 view එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි ෆේමස් හුලං කපොල්ල. අපි යන දවසේ හුලං ඇත්තෙත් නෑ හුලං කපොල්ලේ.
ඊළඟට අපි බලන්න ගියේ සේරැල්ල. මේක නම් අනිවාර්යයෙන්ම බලන්න යන්න මාර ලස්සන දියඇල්ලක්. මේක කර්ටන් වෝටර්ෆෝල් එකක්. ඒ කියන්නේ තිරයක් වගේ වැටෙන ලස්සන දියඇල්ලක්. ඔයාට උනත් සේරැල්ල පිටිපස්සට උනත් යන්න පුළුවන් මේ විදියට. පිටිපස්සෙන් යන්න පුළුවන් දියඇල්ලක් නිසා තමයි මේක ගොඩක් ෆේමස්. හරි ඔක්කොම බලලා දැන් මම යන්න හදන්නේ අද රෑ මම නවතින හොටෙල් එකට. මේකේ නම ක්‍රිස්ටල් රිවර්ස්ටන් ඩෙක්. මේක තියෙන්නේ මානිගල කඳු පන්තියට මූණලා. ඒ කියන්නේ ලස්සන view එකක් පේනවා මේ හොටෙල් එකේ ඉඳන් ඉන්ෆිනිටි pool එකත් එක්ක. ඔය ඉස්සරහින් පේන්නේ මානිගල කන්ද. ඉතින් පේනවනේ මේකේ bathrooms and rooms ඔක්කොම හොඳයි, facilities උත් හොඳයි, කෑමත් ඒ වගේම හොඳයි. මම සාමාන්‍යයෙන් ෆුල් බෝඩ් කෑමත් එක්ක one night per person 8000ක් විතර ගෙව්වා. මගේ vlog එකේ ඊළඟ highlight එක තමයි මෙන්න මේ මානිගල කන්ද. මානිගල hike එක තමයි දැන් පටන් ගන්නෙ. මානිගල කියන්නේත් Knuckles mountain range එකේම කොටසක්. ඉතින් මේක ලොකු ගල් වලල්ලක් තියෙන උස කන්දක්. මානිගල hike එක සාමාන්‍යයෙන් පටන් ගන්නෙ ඇටන්වල ගමේ ඉඳන්. ඉතින් ඔයාට මානිගල hike එක තනිව යන්න බෑ. අනිවාර්යයෙන්ම ගයිඩ් කෙනෙක් එක්ක තමයි යන්න ඕන. හොටෙල් එකෙන් තමයි මේ hike එක මට ඕගනයිස් කරලා දුන්නේ. මානිගල කන්දේ මුළු උස මීටර් 1100ක් විතර වෙනවා. ඉතින් ඒ උස තමයි මං අද නගින්න හදන්නේ. ඇයි දන්නවද මේකට මානිගල කියලා කියන්නේ? මානි කියන්නේ දෙමළ වචනයක්. ඒ කියන්නේ වේලාව නැත්තම් ටයිම්. ඉස්සර රිවර්ස්ටන් වතුකරේ වැඩ කරපු මිනිස්සු වේලාව බලන්න පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ මානිගල කන්ද. ඒ කියන්නේ මානිගල කන්දට ඉරෙලිය වැටුනම ඒකෙන් එන හෙවණැල්ල අනුව තමයි ඉස්සර මිනිස්සු වේලාව කියලා තියෙන්නේ. තව මෙතෙන්ට රාවණා තැන්න කියලාත් කියනවා. ඒ මොකද ජනප්‍රවාදයේ සඳහන් වන විදියට ඉස්සර මෙතෙන්ට රාවණා රජුරුව ඇවිල්ලා තියෙනවා.
මානිගල කියන්නේ ලොකු කළු ගලක්. ඉතින් මේක උඩ තියෙන්නේ තුනී පස් තට්ටුවක්. ඒක නිසා කොයි පැත්ත බැලුවත් මේ වගේ තනි තලාබිම් තියෙන්නේ. හරිම ලස්සනක් මෙතන උඩ තියෙන්නේ. ඔයාලා අනිවාර්යයෙන්ම ඇවිල්ලා බලන්න. මොකද මන් දන්නවා රිවර්ස්ටන් යන ගොඩක් අය මෙන්න මේ මානිගල කන්ද මිස් කරනවා. මේක සාමාන්‍යයෙන් මොඩරේට් හයික් එකක්. ඒ කියන්නේ පැය 4ක් 5ක් විතර යනවා මේ හයික් එකට. ඒක නිසා ලෑස්ති වෙලා එන්න. යන ගමන් අපි පිටවල පතන බලාගෙන ගියා. මේක තනිකරම ලොකු ග්‍රාස් ලෑන්ඩ් එකක්. මෙතන තමයි මිනි වර්ල්ඩ්ස් එන්නේ. එහෙම නැත්නම් පුංචි ලෝකාන්තය තියෙන්නේ. මේ විදිහට තමයි මගේ රිවර්ස්ටන් බ්ලොග් එක ඉවර වෙන්නේ. ඔයාලට හිතන දේවල් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් ඊළඟ බ්ලොග් එකෙන් ආපහු මීට් වෙමු.